හරි. අපි ඊළඟට මේ බාහුකෝණ සූත්‍ර ලබා ගන්න හදනවා. හරි. බාහුකෝණ සූත්‍රය කියලා කියන්නේ මේ ත්‍රිකෝණමිතික අනුපාතය ඇතුළේ ඉන්න කෝණ තියෙනවා sin cos tan. එයාලගේ කෝණය භාගිකින් අඩු කරන්න අපට වුණා. මම පයිතගොරස් මේ මොනවද සරසම ගණන්වලදී sin 2a වෙනකොට ඒක කෝණේ භාගිකින් අඩු කරන්න කියන. ඒ බවට පත් කරන්න ඕන. cos 2a ඉන්න එකක් ඒ බවට පත් කරන්න ඕන. tan 2a ඉන්න එකක් ඒ බවට පත් කරන්න ඕන වුණොත් මේ සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙමයි වෙන්නේ. sin 2a ඉන්නවානේ. දැන් මේකට සූත්‍රයක් අපි ඔප්පු කරගන්නවා. ඔප්පු කරගන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේක. ඔයාලට මතක ඇති මම ටිකකට කලින් කිව්වා sin මේ a ධන b. හරි මේ සූත්‍රය අපි දන්නවා මේක ලියවෙන්නේ sin a cos b මතකද? එකතු කිරීම නම් එකතු කිරීම. cos a sin b මතකයි මේ සූත්‍රය. හරි. a ධන b ඉන්නකොට sin a cos b යන එකතු කිරීම නම් එකතු කිරීම cos a sin b හැමෙන්. දැන් මෙයාගේ මේ a ඉන්න b ඉන්න තැන් වලට මම b ඉන්න තැන් වලට a දානවා. නැත්නම් a ඉන්න තැන් වලට b දානවා. ඕන එකක් කොහොම හරි එකම කෝණයක් එන්න. එතකොට b ඉන්න හැම තැනටම a දාපුවාම මෙහෙම වෙන්නේ. sin a ධන මෙතනත් a. මෙතන හැම b ඉන්න හැම තැනටම අපි ලියන් යනවා a කියලා. ධන cos a sin a. අන්න right. දැන් බලමු මේ sin a ධන a. a ධන a කියන්නේ 2a. එතකොට එන්නේ sin 2a. මෙතන sin a cos a sin a දෙකම එකනේ. sin a cos a කිව්වත් එකයි cos a sin a කිව්වත් එකයි. එහෙනම් අපිට පුළුවන් දෙවාරයක් කියලා දාන්න. දෙවාරයක් sin a cos a. දෙවාරයක් sin a cos a. ඉතින් අපිට මේක සූත්‍රයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. sin අනුපාතයක් ඇතුලේ යම්කිසි කෝණයක් ඉන්නවා නම් ඒක භාගයක් බවට පත් කරගන්න පුළුවන් මේකෙන්. දැන් උදාහරණයක් මම කියන්නම් මේ වගේ. අපි ගත්තොත් එහෙම අපිට ඉන්නවා sin 4i θ. 4i θ ඉන්නවා නේද? ඔබ ලියන්න පුළුවන්. දෙවාරයක් sin මේ 4i θ කියන එක ඉතින් භාගයක් වෙනවා. එතකොට 2i θ cos 2i θ. එතෙන්ට එකම වෙන්න ඕනේ. හරි. තව එකක් අපි ගත්තොත් මේ වගේ මම මේ පැත්තකින් ලියන්න. අපිට ඕන වෙනවා sin θ. හරි. sin θ. එතකොට sin θ ඕන නම් අපිට ලියන්න පුළුවන් දෙවාරයක් sin. අන්න මේ කෝණය θ බෙදීම 2යි. cos θ බෙදීම 2යි. ඒ විදිහට ලියුව හැකියි. හරි. ඒක ඉතින් දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මෙයාව. cos ගන්න කොහොමද? දැන් cos ගේ සූත්‍රය මතක් කරගමු. cos a ධන b. cos a ධන b මම ලියුවේ කොහොමද? cos a cos b. හරි. cos a cos b. මතකනේ එකතු කිරීම නම් අඩු කිරීම sin a sin b. හරි. ඔය විදිහට දෙන්නේ. එතකොට දැන් මේකෙත් අර වගේමයි. b ඉන්න හැම තැනටම මම a කියලා දානවා. එතකොට එන්නේ මෙහෙම. මේක cos a ධන b ඉන්න තැනට a. හො. මෙතන එනවා cos a අන්න b ඉන්න තැනට a කියලා එනවා. හරි. මෙතන sin a sin b ඉන්න තැනට කවුද එන්නේ? a කියලා එනවා. right. දැන් මෙහෙම බලන්න. cos a ධන a කියන්නේ ඔයාලා දන්නවා cos 2a. අන්න මෙතනින් එනවා cos a cos a. අන්න ඔයාලට දාන්න පුළුවන් එතකොට cos වර්ග a. cos a කියන්නේ cos වර්ගය. හරි. ඊට පස්සේ මෙතන අඩු කිරීම. හරි. අඩු කිරීම. sin a sin a. එතකොට එනවා sin වර්ග a. ඔන්න. හරි. එතකොට ඕක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕනම අවස්ථාවකදී cos වල කෝණයක් භාගිකින් අඩු කරන්න පුළුවන්. බලන්න මෙතන ඉන්නේ cos 2යි කෝණයක ඩබල්. මෙතෙන් යද්දී ඒක භාගිකින් අඩු වෙලා තියෙනවා. හරි. cos වර්ගයේ ඉන්න sin වර්ගය. දැන් මේකේ තව පොඩි භාවිත වර්ගයක් තියෙනවා. ඔයාලට මතකදී පයිතගොරස් සරසම සූත්‍ර. මොකද්ද පයිතගොරස් සරසම සූත්‍රේ? sin වර්ග a ධන cos වර්ගයේ සමානයි 1. හරි. sin වර්ගයේ ධන cos වර්ගයේ සමානයි 1යි. එතකොට එහෙනම් මේකට අපිට දාන්න පුළුවන් දැන් cos වර්ගයට දැන් අපිට වුණා cos ගේ කෝණයක් ඒක සම්පූර්ණයෙන් cos වලින්ම ගන්න. දැන් මේක නම් ඉන්නේ cos වලින් sin වලින් දෙකෙන්ම. එහෙනම් අපිට වුණා cos වලින්ම ගන්න. එහෙනම් මොනවද අපි කරන්නේ? දැන් මෙතන ඉන්නවානේ cos වර්ගේ අපිට පුළුවන් මෙතනින් උත්තර කරන්න. මේ cos වර්ගයේ සමානයි 1 එහා පැත්තට යනවා. අඩු කිරීම sin වර්ගයේ. එහෙනම් ඒක ලියුවාම cos වර්ගයට 1 ඍණ sin වර්ගය කියලා ලියුවාම ඒ එන ඍණ sin වර්ගයේ මෙයයි දෙකක් වෙනවා. එතකොට සූත්‍රය මෙහෙම එන්නේ. 1 ඍණ දෙවාරයක් sin වර්ගය. ඉතින් මේකත් අපිට සූත්‍රයක් විදිහට ඕන වෙලාවක භාවිත ගන්න පුළුවන්. හරි. අනිත් එක මොකක්ද තව එකක්. මේ මෙතනින් අපිට උත්තර ගන්න පුළුවන් මොකද්ද? sin වර්ගය. sin වර්ගය උත්තර කරොත් 1 ඍණ cos වර්ගය. එතකොට මෙතෙන් ගන්නේ වරහණක් ඇවිල්ලා 1 ඍණ sin වර්ගය. හරි. එතකොට 1 ඍණ cos වර්ගය. එතකොට ඍණ ඍණයි වැඩි වෙලා අන්න cos වර්ගයේ දෙවාරයක් වෙනවා. එතකොට දෙවාරයක් cos වර්ගයේ ඍණ 1. මෙතනින් එනවා මේක. හරි. ඉතින් මේ සූත්‍ර දෙකත් අපිට දැන් මේක තමයි ඔරිජිනල් සූත්‍රය. නමුත් මේකත් අපිට ඕන වෙලාවක ගණනකදී පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඕන නම් කෙලින්ම sin ගෙන් උත්තරේ ගන්න මේක පාවිච්චි කරනවා. cos ගෙන් උත්තරේ ගන්න ඕන නම් මේක පාවිච්චි කරනවා. ඒ විදිහට වැඩි කොට දාන්න පුළුවන්. tan 2යි ඊට පස්සේ බලමු. හරි tan 2යි ගත්තොත් එහෙම මෙහෙම නෙන්නේ tan 2යි. එතකොට tan 2යි ලියන්න අපි පාවිච්චි කරන සූත්‍රය තමයි අර tan a ධන b. a ධන b. කොහොමද මතක් කරගමු? මෙහෙම ඉතින් අපි ලිව්වේ tan a මෙතන ධන නම් මෙතනත් ධන. tan b මතකද? මෙතන ධන නම් මෙතනත් ධන. මෙතන ධන නම් ගන්න මෙතන ඍණ. tan a tan b ඔහොම එන්නේ. හරි. දැන් ඕකේ මම මේ b ඉන්න තැන් වලට
B ඉන්න තැන් වලට A දානවා. හරි. B ඉන්න හැම තැනකම. එතකොට කොහොමද දෙන්නේ? මෙතන එනවා tan අන්න A ධන A. මෙතනත් tan A ධන. හරි. tan A. මෙතනත් B වෙනුවට එන්නේ A. ඔන්න. බෙදීම එක. අන්න එකතු කිරීම නම් අඩු කිරීම. මෙතන tan A. මෙතනත් tan B වෙනුවට මම දානවා A කියලා. එතකොට ඔය විදිහට ආවා. දැන් මේවන් tan A ධන tan A. tan A ධන tan A කියන්නේ දෙවාරයක් tan A. මම ලියනවා දෙවාරයක් tan A බෙදීම එක අඩු කිරීම. tan A වැඩි වුණාම tan වර්ගය. tan වර්ගය. මේ පැත්තේ A ධනය කියන්නේ tan 2යි. ඉතින් මේකත් අපිට අර වගේම පුළුවන්. හරි. tan ගේ කෝණයක් ඉන්නවා නම් දෙගුණයක් කළා අපට ඕන නම් ඒක භාගිකව අඩු කරගන්න. අපිට පුළුවන් මේ සූත්‍රය කෙලින්ම පාවිච්චි කරන්න.